ආයුබෝවන් ඔයාලගතු වෙලා ඉන්නේ GLS Sell YouTube channel එකත් එක්ක. ඉතින් ට්‍රේඩින් කරන ගොඩ දෙනෙක් කරන වැරද්දක් තමයි මේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව ට්‍රේඩ් කරන එක. ඉතින් මාකට් එකේ මේන් ට්‍රෙන්ඩ් එක එහෙම නැත්නම් ප්‍රධාන දිශාව S2කට පැහැදිලිවම අඳුර ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ moving average කියන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මේක නිවැරදිව කරගන්නේ කොහොමද කියලා හරියටම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අධ්‍යාපනික වීඩියෝ එකක් විතරයි. මොකද ට්‍රේඩින් කියන්නේ අවධානමක් තියෙන දෙයක්. ට්‍රේඩින් වලදී අපි ආයෝජනය කරන මුදල් අපිට නැති වෙන්න උනක් පුළුවන්. ඒ නිසා මේ දේවල් තමන්ම උදින් අධ්‍යයනය කරන්න වග බලා ගන්න. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. හරි අදත් මම ඔයාලට මෙන්න මේ විදිහට එක්ස්නස් ටර්මිනල් එක හරහා තමයි ඔයාලට මේක උගන්වන්න සූදානම් වෙන්නේ. මෙතනදී මම පළවෙනියටම ටයිම් ෆ්‍රේම් එක මේ විදිහට පැය 4කට මේ විදිහට අතුලත් කරලා තියාගන්නවා. ඊට පස්සේ මම මෙතන ඉන්ඩිකේටර්ස් කියන තැනට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන්නේ. මෙතනින් මම මේ සර්ච් බාර් එකේ සර්ච් කරනවා moving average කියලා. එහෙම නැත්නම් මම මෙතනදී moving කියලා සර්ච් කරපුවම මම සජෙස්ට් කරනවා මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ මේ moving average කියන එක මම මේ විදිහට එකපාරක් ක්ලික් කරගන්නවා. ඒ විදිහට ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතන පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් කොළ පාටට ඒක ඇඩ් වුණා කියලා. ඊටත් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා moving average exponential කියලා. ඒකත් මේ විදිහට මම ක්ලික් කරගන්නවා. ඊටත් පස්සේ ඒකත් ඇඩ් වුණා කියලා මෙතන කොළ පාටින් බලා ගන්න පුළුවන්. දැන් මම මෙතනින් මේ විදිහට මේක ක්ලෝස් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ලයින් දෙකම ඇඳිලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන උඩින් පෙන්නුම් කරනවා MA කියලා. ඒ කියන්නේ simple moving average එක. ඊටත් අමතරව EMA කියලා මෙතන පෙන්නුම් කරන්නේ moving average exponential එක. හරි. දැන් මම මෙතනදී මේ දෙකේම length එක සහ colors වෙනස් කරගන්න සූදානම් වෙන්නේ. මම මෙතන පළවෙනියටම MA එකේ මෙන්න මේ ක්ලික් කරලා මෙතන පල්ලේ තියෙන setting කියන එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන length එකට මම මෙතන අතුලත් කරගන්නවා 50ක් කියලා. මම මේ විදිහට ටයිප් කරගන්නම් 50 කියලා. ඊට පස්සේ කලර් එක මම මෙතනදී මෙන්න මෙතන ස්ටයිල් කියන එක එකපාරක් ක්ලික් කරලා ඉවරලා මෙතනදී මම කලර් එක විදියට මෙතන රතු පාට මේ විදියට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ නැවතත් length එක බලමු 50 තියෙන විදියටම මම මෙතන okay කියන එක ක්ලික් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් රතු පාටින් පෙන්නුම් කරනවා ලයින් එක. දැන් අනිත් එකෙත් මේ විදියට setting වලට ඇවිල්ලා length එක එතනට මම ඇතුළත් කරගන්නවා 20ක් කියලා. ඊට පස්සේ ඒකේ කලර් එක මං නිල් පාට ටිකක් තද නිල් එකක් මෙන්න මේ නිල් එක වගේ මං ක්ලික් කරගන්නවා. ඊටත් පස්සේ ඒකෙත් length එක 20ට තියෙනවා. හරි. ඕකේ කියන එක මම මේ විදිහට ක්ලික් කරගන්නවා. දැන් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේ SMA සහ EMA දෙකේ වෙනස මොකක්ද කියලා. ඉතින් මෙතනදී මම මේ SMA කියලා කියන්නේ මේ MA එකටම තමයි. මොකද අපි ඒක වැඩිපුර හඳුන්වන්නේ SMA කියන නමින්. ඒක නිසා මේ MA කියන්නේ SMA කියන එකටම තමයි. ඉතින් මේ SMA එහෙම නැත්නම් simple moving average එක හරහා සිද්ධ වෙන්නේ පහුගිය කැනල්ස් වල සාමාන්‍ය මිල සරලව පෙන්වන එකට. මේ රේඛාව ගොඩක් සුමටව තමයි තියෙන්නේ. හැබැයි EMA එහෙම නැත්නම් මේ exponential moving average එක ඊට වඩා ගොඩක් වේගවත්. ඒකෙන් ආසන්නයේම වුණු මිල වෙනස් වීම වලට ඉක්මනින්ම ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා තමයි අපි ට්‍රෙන්ඩ් එක හොයාගන්න මේ දෙකම එකට පාවිච්චි කරන්නේ. හරි. දැන් බලන්න ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න ලේසිම ක්‍රමය. අප් ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ ඉහළට යන මාකට් එකක්. මේ කැන්ඩල්ස් ටික මේ ලයින් දෙකට මුඩින් තියෙනවා නම් ඒ වගේම වේගවත් ලයින් එක EMA 20 අර SMA 50ට වඩා උඩින් තියෙනවා නම් ඔන්න ඒක පැහැදිලි අප් ට්‍රෙන්ඩ් එකක්. එතනදී අපිට ඔන්න buy එකක් ප්ලේස් කරන්න අවස්ථාව තියෙනවා. ඔන්න ඊළඟට ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ පහළට යන මාකට් එකක්. මේ කැන්ඩල්ස් ටික මේ ලයින් දෙකටම වඩා පල්ලෙන් තියෙනවා නම් ඒ වගේම වේගවත් ලයින් එක EMA 20 SMA 50ට වඩා පල්ලෙන් තියෙනවා නම් ඒක පැහැදිලි ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. එතනදී ඔන්න අපිට සෙල් කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ ලයින් දෙක එකිනෙක කපාගෙන යන තැනින් ඔන්න අපිට ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවා කියලා කලින්ම අඳුර ගන්න පුළුවන්. ඉතින් moving average ගැන හොඳ අවබෝධයක් ඔයාලට ඇති වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් පළවෙනි කමෙන්ට් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක කරා ගිහිල්ලා ඔයාටත් මේ දේවල් try කරලා බලන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම GLS YouTube channel එකට අලුත් කෙනෙක් නම් ධම්ම GLS YouTube channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. එහෙමනොත් මේ වගේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආපු ගමන් හැමෝටම කලින් ඔයාටත් මේ විදිහටම බලා ගන්න පුළුවන්. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් තවත් දවසක හමු